කලින්ඩර් ජංක්ෂන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපේ දන්සල් සතියේ 4 වෙනි දවස. අද අපි හදලා බලමු රසම රස එළවලු නූඩල්ස් එකක් දන්සලේ වගේ. මං හිතන්නේ නම් දන්සලටත් වඩා මේක රසයි. නූඩල්ස් ටික බෙරි වෙන්නේ නැතිව, ඇලෙන්නේ නැතිව හරිම විදියට තම්බ ගන්න විදියත් අද මං කියලා දෙනවා. එහෙනම් එන්නකෝ මේ පැත්තට. දැන් මං භාජනයකට නූඩල්ස් වලින් ග්‍රෑම් 200ක් දාගෙන තියෙනවා. මේ අර ගොඩක් හීනි නූඩල්ස් එක තමයි මං අරන් තියෙන්නේ. හරියටම ග්‍රෑම් 400 පැකට් එකකින් භාගයක් තමයි මෙතන තියෙන්නේ. මං ඒකට කහ වලින් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ලුණු වලිනුත් තේ හැඳි එකක් එකතු කරගන්නවා. නන්සලේ නූඩල්ස් එක ගොඩක් වෙලාවට කහ පාටටනේ තියෙන්නේ. ඒ නිසා තමයි මම කහ එකතු කරගත්තේ. අකමැති කෙනෙක්ට එකතු කරන්න නැතුව ඉන්න පුළුවන්. දැන් අපි මේ නූඩල්ස් ටික එකට එක ඇලෙන එක නවත්ත ගන්න තෙල් වලින් මේස හැඳි එකක් මේකට එකතු කරගන්න ඕනේ. දැන් අපි මේකට මේක වැහෙන ප්‍රමාණයට උණු වතුර එකතු කරගන්නවා. අපි මේක ලිපේ තියලා තම්බන්න යන්නේ නැහැ. මේ විදියට භාජනයකට වතුර ටිකක් රත් කරලා ඒ වතුර ටික තමයි මම මේ විදියට නූඩල්ස් එකට එකතු කරගන්නේ. මේක වැහෙන ගානටම වතුර දාගෙන පියනකින් වහලා විනාඩි 10ක් 15ක් තියාගන්න. මේක අමතක වුණා කියලා බැරි වෙන්නේ එහෙම නැහැ. ඔයාලට හරිම ලස්සනට හදාගන්න පුළුවන්. වතුර එක එන්න නිමෙන එක නෙවෙන්නේ. ඒ නිසා මේක බය වෙනතුව ඔයාලට ඕන කෙනෙක්ට මේ විදියට හදන්න පුළුවන්. පොඩ්ඩක්වත් මේක බැරි වෙන්නේ නැතුව හරිම විදියට නූඩල්ස් එක එනවා. ඔන්න මං මේ විනාඩි 15ක් විතර තියාගෙන තමයි මේක මේ පියන අරගත්තේ. බලන්න නූඩල්ස් ටික ඇලිලා නැහැ, බෙරි වෙලා නැහැ, හරිම විදියට තැම්බිලා තියෙනවා. මේක ඕනම කෙනෙක්ට නූඩල්ස් ටිකක් ඇලෙන්නේ පොඩි වෙන්නේ නැති වෙන්න හදා ගන්න පුළුවන්. මේ විදියට හැදුවම ආයෙ ඇල් වතුරෙන් හොදලා ගන්න අවශ්‍ය නැහැ. දැන් ඒකේ වතුර ටික හොඳටම පෙරා ගන්න. දැන් මං වෙන භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් වලින් මේස හැඳි 3ක් විතර එකතු කරගන්නවා. ඒකට බීලුණු ගෙඩියක් මේ වගේ හීනි වෙන්න කපලා එකතු කරගන්න. තෙල් ටික හොඳටම රත් වෙලා තියෙන්න ඕනේ. දැන් මේ බීලුණු ටික පොඩ්ඩක් සුවඳ වෙනකන් විතරක් අපි ටෙම්පරාදු කරගන්නවා. රන්වන් පාට වෙනකන් ටෙම්පරාදු කරන්න එපා. මෙන්න මේ වගේ ගානට ලුණු ටික විනාඩි 2ක් විතර බෙදුනට පස්සේ මම ඒකට කැරට් අලයක් මේ වගේ හීනයට කපලා එකතු කරගන්නවා. ටිකක් ලොකු කැරට් අලයක් තමයි මම මෙතන අරන් තියෙන්නේ. එළවලු ටිකක් වැඩි වෙන තරමට රස වැඩි. දැන් මේ ටිකත් හොඳින් ටෙම්පරාදු කරන්න. මේ නූඩල්ස් එකට ඔයාලා සුදු ලුණු එහෙම එකතු කරන්න එපා. එතකොට එහෙම වුණොත් මේ රස ගන්න බැරි වෙනවා. දැන් මේ කැරට් ටිකත් විනාඩි කිහිපයක් ටෙම්පරාදු වුණාට පස්සේ මම ලීස් ගහේ කඳ කොටස තමයි මේ එකතු කරන්නේ. කොළ පාට ටික ඉතුරු කරගන්න අන්තිමට දාගන්න. කඳ ටිකත් එකතු කරලා විනාඩි 2ක් 3ක් විතර ඒකත් ටෙම්පරාදු වෙන්න දෙන්න. මේ නූඩල්ස් එකෙන් නිකන් සුප් කැටයක් එකතු කළා වගේ රසක් ගන්න පුළුවන් මේ විදියටම හැදුවොත්. මේකට බෝංචි ගෝව මුකුත් එකතු කරන්න යන්න එපා. දැන් මේකට අපි ලුණු එකතු කරගන්න ඕනි. අපි කලින් තම්බන්නත් ලුණු තේ හැඳි එකක් එකතු කරා. ඒ නිසා තව ලුණු තේ හැඳි එකමාරක් විතර මම එකතු කරනවා. ඒකටම ගම්බිරිස් වලිනුත් පුරවල තේ හැඳි එකක් විතර මම එකතු කරගන්නවා. ගම්බිරිස් ටිකක් වැඩි වෙන තරමට රසයි. දැන් මේ ටිකත් හොඳින් කලවම් කරගන්න. ගම්බිරිස් එකතු කරද්දිත් ගොඩාක් පවුඩර් වගේ එකතු කරන්න එපා. චුට්ටක් කැලි කැලි තියෙන තරමට මේක රස වැඩි. දැන් ලීස් ගහේ කොළ පාට ටිකත් එකතු කරලා තව විනාඩියක් 2ක් විතර මේක ටෙම්පරාදු වෙන්න දෙන්න. මේ වෙලාවේ මේකෙන් අර නිකන් සුප් කැටයක් එකතු කරලා තියෙනවා වගේ සුවඳක් තමයි තියෙන්නේ. ඒ වගේ සුවඳ වෙනකොට නූඩල්ස් ටික අපි එකතු කරගන්න ඕනි.
මේක ගොඩාක් තෙම්පරාදු කරන්න එපා. කැරට් හොඳටම තැම්බිලා යනකම්. බලන්න නූඩල්ස් එක ඇලිලා නැහැ, මුකුත් නැහැ. හරිම ලස්සනට තියෙනවා. දැන් නූඩල්ස් ටික ඔක්කොම එකතු කරගන්න. නූඩල්ස් ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ හොඳින් එළවලු ටිකත් එක්ක මිශ්‍ර කරගන්න ඕනි. මේක හැන්දි මිටින් වගේ කරනවා නම් ඔයාලට ලේසියෙන් කරගන්න පුළුවන්. නූඩල්ස් ටික පොඩි වෙන්නේ නැති වෙන්න හරිම ලස්සනට එතකොට හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ ගානට හොඳට මිශ්‍ර වුණාට පස්සේ අපේ නූඩල්ස් එක ලෑස්ති. මේකට මස් මාළු බිත්තර මුකුත් නැහැ කියලා අඩුවක් වෙන්නේ නැහැ. හරිම රස නූඩල්ස් එකක්. එකපාරක් හදලා බලන්න ඔයාලා. ඔන්න එහෙනම් දන්සලේ වගේ හරිම රස ලෝල් නූඩල්ස් එකක් අද අපි හදාගත්තා. ඔයාලා මේකත් හදලා බලලා රස මට කියන් යන්න. ඔයාලා ආස තව දන්සල් කැම තියෙනවා නම් මට පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් මේ වගේ රස වීඩියෝ එකක් කරන් මං ආයෙත් නම් ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝස් නරඹනවාට.